YouTube වීඩියෝ එකක් බලද්දි මෙන්න මේ සලකුණ දැකලා තියෙනවා. මෙලම් කැරකියරක තියෙන මේ බෆර් සර්කල් එකත් එක්ක බලන්න ආපු වීඩියෝ කීයක් නොබලාම හිත හදාගත්තද කියලා මේ වීඩියෝ එක බලන ඔයාලම දන්නවා ඇතිනේ. ඒත් ලෝකේ සමහරක් රටවල් තියෙනවා ඒ රටවල ඉන්ටර්නෙට් ස්පීඩ් එක හිතා ගන්නවත් බැරි තරම් වේගවත්. අප්‍රයක් ඔය කෙටි කාලයකින් GB ගාණක් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් රටවල්. ඇයි ඒ රටවල් ඒ තරම් වේගවත්? ඒ ලිස්ට් එකේ ශ්‍රී ලංකාව තියෙනවද? ඒ සියල්ල අද අපි කතා කරමු. 10 වෙනි තැන ඉන්නේ ස්වීඩනයේ. මේ රටේ සාමාන්‍ය අන්තර්ජාල බ්‍රෝඩ්බෑන්ඩ් වේගය per මෙගාබිට්ස් 216ක් වෙනවා. නෝර්වීජියන් රටවල සාමාන්‍යයෙන් අන්තර්ජාල සම්බන්ධතාවයන් වැඩි දියුණු කිරීමට ඉතා විශාල මුදලක් ආයෝජනය කරනවා. ඒ නිසා මේ රටවල් මේ ලයිස්තු වල හැමදාම ඉහළින්ම සිටිනවා. අංක 9 ඩෙන්මාර්කය. මේ ලයිස්තුවේ ඩෙන්මාර්කය ඉන්නේ 9 වෙනි ස්ථානයේ. සාමාන්‍ය අන්තර්ජාල වේගය තප්පරයට මෙගාබිට්ස් 222ක් විදිහට තමයි සඳහන් වෙලා තියෙන්නේ. මේ රටේ ජනගහනය ඉතා කුඩා ප්‍රමාණයක් හිටියත් මේ තියෙන ඩිජිටල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ලෙවල් එක නම් වර්ල්ඩ් ක්ලාස් ලෙවල්. අංක 8 චීනය. චීනය කියපුවම ගොඩක් අය හිතන්නේ අන්තර්ජාලයේ තිබෙන විවිධ වාරණයට ලක් කරපු ඇප්ස් සහ වෙබ්සයිට් වගේ දේවල් ගැනනේ. චීනයේ සාමාන්‍ය අන්තර්ජාල වේගය ගැන කතා කළොත් තප්පරයට මෙගාබිට්ස් 228ක වේගයක් අපිට බලා ගන්න පුළුවන්. ඒත් රට පුරා පවතින අධිවේගී ෆයිබර් ඔප්ටික් ජාලය නිසා තවත් මේ වේගය අතිවිශාල ලෙස වැඩි දියුණු වේවි. අංක 7 ස්විට්සර්ලන්තය. ලක්සරි ඔරලෝසු, චොකලට්, ඇල්ප්ස් කඳු පන්ති වගේම ස්විට්සර්ලන්තයේ අන්තර්ජාල වේගයත් ලක්සරි තමයි. දළ වශයෙන් වේගය තප්පරයට මෙගාබිට්ස් 240ක් වන ස්විට්සර්ලන්තයත් මේ ලැයිස්තුවට ඇතුළත් වෙනවා. අංක 6 රොමේනියා. යුරෝපානු ශෙනගන රටක් වන රොමේනියාවේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක ගැන කතා කරලා ගොඩාක් දෙනෙක් පුදුම වේවි. සාමාන්‍ය වේගය තප්පරයට මෙගාබිට්ස් 245ක් විතර වන මේ රටේ නගර ආශ්‍රිතව අධිවේගී ෆයිබර් අන්තර්ජාල සම්බන්ධතාවයන් ඉතා ඉහළ මට්ටමක පවතිනවා. අංක 5 හොංකොං. හොංකොං කියන්නේ ආසියාවේ තියෙන ආර්ථිකව වැදගත් වන කේන්ද්‍රස්ථානයක්. ඒ රටේ අන්තර්ජාල වේගය ගැන කියනවා නම් සාමාන්‍ය තප්පරයට මෙගාබිට්ස් 260ක් වගේ වෙනවා. කුඩා රටක් ඒත් අන්තර්ජාල සම්බන්ධතාවයන් කුඩා. ඒ වගේ මේ රටේ භූමි ප්‍රමාණය අඩු නිසා ෆයිබර් ඔප්ටික් ජාලයන්ද සීග්‍රේන් සෑම ප්‍රදේශයකට විහිදලා පවතිනවා. අංක 4 එක්සත් අරාබි එමිරාජ්‍ය. ඩුබායි කිව්වම සමහර අයට මතක් වෙන්නේ බර්ජ් ඛලීෆා සහ රත්තරන් මාර්කට් එකනේ. ඒත් ඒ රටේ අන්තර්ජාල වේගයත් බර්ජ් ඛලීෆා වගේම වේගවත්. අන්තර්ජාල වේගය දළ වශයෙන් තප්පරයට මෙගාබිට්ස් 270ක් විදිහට තමයි දැක්වෙන්නේ. ෆන් ෆැක්ට් සෙක්ෂන්. ඔකේ තියෙන වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවය කියන්නේ ඩුබායිවත් හොංකොංවත් නෙවෙයි. ඒ වාර්තාවට හිමිකම් කියන්නේ NASA ආයතනය. NASA SNET Energy Science Network විසින් හිමි කරගන්න මේ වේගය තප්පරයට ගිගාබිට්ස් 400ක් පමණ වෙනවා. ඒ කියන්නේ තප්පරයක් ඇතුළත GB 400ක data මේ සම්බන්ධතාවයේදී හුවමාරු වෙනවා. මේ වේගය ඔයාගේ ගෙදර තියෙන අන්තර්ජාල වේගය තප්පරයට මෙගාබිට්ස් 50ක් නම් NASA වල තියෙන අන්තර්ජාල සම්බන්ධතාව වේගය 800 ගුණයකින් පමණ වේගවත් වෙනවා. Full HD චිත්‍රපටයක් NASA අන්තර්ජාල සම්බන්ධතාවයකින් අරගන්නවා නම් කොහොම වේවිද? ඒ වගේම ඇමරිකාවේ අන්තර්ජාල වේගය ගැන යමක් කිව්වොත් තප්පරයට මෙගාබිට්ස් 274ක් විදිහට තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඒත් කනගාටුවෙන් කිව්වොත් මේ අන්තර්ජාල සම්බන්ධතාවයේ තියෙන්නේ පොදු ජනතාව සඳහා නම් නෙවෙයි. විද්‍යාත්මක කරුණු සහ වීඩියෝ බඩ අන්තර්ජාලයට මුදා හැරීම සඳහා තමයි මේ වේගය ඕනට ලබා දී තියෙන්නේ. ඉතින් මේ වේගය පොදු ජනතාවට කවදා හරි ලැබෙයිද? අංක 3 දකුණු කොරියාව. මේ නම් අපි টොප් 3ට ආවා. 3 වෙනි ස්ථාන හිමි වන දකුණු කොරියාව ගැන කියවුවාම අපිට මතක් වෙන්නේ K-pop සංගීතය, Samsung සහ Hyundai වගේ ජනප්‍රිය දේවල්. ඒ රටේ අන්තර්ජාල වේගයත් මේ කියපු දේවල් වගේම තමයි. දළ වශයෙන් තප්පරයට මෙගාබිට්ස් 300ක පමණ වේගයක් දකුණු කොරියාවදී අපිට බලා ගන්න පුළුවන්. දකුණු කොරියාව අනෙක් රටවල් වලට වඩා අධිවේගී ෆයිබර් අන්තර්ජාල සේවාවන් කලින්ම තමන්ගේ රටේ ස්ථාපනය කළා. පරිගණක ක්‍රීඩා සංස්කෘතිය දරුණුවටම තියෙන දකුණු කොරියාවේ ඒ හේතුව නිසාම අන්තර්ජාල වේගයත් තාමත් ඉහළයි. අංක 2 චිලි රාජ්‍ය. චිලි රාජ්‍යයේ අන්තර්ජාල සම්බන්ධතාව වේගය සාමාන්‍යයෙන් තප්පරයට මෙගාබිට්ස් 357ක් පමණ වෙනවා.
ඉතින් මේ අන්තර්ජාල වේගය එරට ලබාදීම සඳහා එරට රජය වගේම සංනිවේදන සමාගමුත් ඉතා විශාල මෙහෙයක් ඉටු කරලා තියෙනවා. අංක 1 සිංගප්පූරු. ආසියාවේ ප්‍රධානතම තාක්ෂණික කේන්ද්‍රය වන සිංගප්පූරුවේ සාමාන්‍ය අන්තර්ජාල වේගය තප්පරයට මෙගාබිට්ස් 410ක් පමණ. ඉතින් ලෝකයේ වේගවත්ම අන්තර්ජාල සම්බන්ධතාවයන් තියෙන රටවල් ගැන දැන්වාට අයිඩියා එකක් ලැබෙන්න ඇති. ශ්‍රී ලංකාවත් දවසක මේ ලිස්ට් එකට එයි කියලා අපි බලාපොරොත්තු වෙමු. ඒකට නම් ගොඩාක් දේවල් ලංකාව ඇතුලේ වෙනස් කරන්න වෙයි. මේ වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එකක් කීයද කියලා කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලගේ අන්තර්ජාල අත්දැකීම් ගැන පහලින් අපිත් එක්ක ෂෙයා කරගන්න. ඔබට සුබ දවසක්.